ඉවත් වෙන ඔතනින් මිනිස් කුසක උපන් උඹට මෙතරම් ධෛර්යයක් ඉවත් වෙන ඔතනින්. කවරෙක්ද ඔබ? ලෝකයේ සියලු කාමයන්ට මමයි අධිපති. මාහටයි අයිති මේ මුළු ලෝම සප්තකාම ස්වර්ගයම. ඔබ වහාම ඔතනින් ඉවත් විය යුතුයි. මා ලොවත් හරින්නේ. ඔබේ අන කිරීමට බියෙන් අත්හැරිය නොහැකි මා සතු අරමුණ. කල නොහැකි එය. නුඹගේ අරමුණ අද පරාජය වෙන බවයි සත්‍ය. ඊට පෙරයි නුඹට මේ අනතුරු ඇඟවීම. නුඹ වහාම පලා යා යුතුයි. ඔබට පරාජය කළ නොහැකි අරමුණ. මා ලෝකයේ සුවේ අත්හැර දැමුවෙක්. නුඹට කෙසේවත් කළ නොහැකි කාමය, ක්‍රෝධය, මානය, ලෝභය, මායාව ඒ සියල්ල මා සතු වස්තුන්. මාහට අයත් මේ මුළු ලෝකයම. නැහැ. ඔබට අත්කරගත නොහැකි මේ ලෝකය. ඔබට යම් හේකිනේ කළ හැකි වන්නේ සිත් තුළ කාමයන් පවතින තුරු පමණයි. මායේ සියලු කාමයන් සිත තුළින් පහ කර දැමුවෙක්. අවනත වෙනු. තවත් කෙතරම් ගර්ජනා කරමින් පසු වුවත් අද ඔබේ අරමුණට නොවන බවයි සත්‍යය. අද මා ඔබට අවනත නොවන බවයි සත්‍යය. අද මා පරාජය නොවන බවයි සත්‍යය. තණ්හා, රති, රංගා ඒ මා සතු දුවනියන්. පලා යාවි දැන් නුඹගේ අරමුණ. රසවිඳීමයි ජීවිතේ ලද හැකි ආශාද. කුමට ඔබ තපස් රකිමින් නිකරුණේ වෙහෙසෙන්නේ. පැමිණෙන්න මා සමග. මා රටේ ලෝකයේ සුවය රැඳී ඇත්තේ කාමයන් තුල. ඔබ කුමටද නිදියාමට වෙරදවන්නේ? පැමිණෙන්න මා සමග. මා රඟා සියලු දෙවි මිනිසුන් සොයන්නේ කාමයන්ගේ මිහිරි පහස. කුමටද ඔබ පමණක් නොපෙනෙන සොයක් පතන්නේ? පැමිණෙන්න මා සමග. පාපී මාරය මේ ජයපර්යංකයේ මාහටම අයත් වූවා. මා කයින් සහ මනසින් සියලු කාමයන් දුරු කර සිටින්නේ. ඔබට නැවත මා කාම පාශයෙන් බැඳලිය නොහැකි. කෙබඳු මායාවක් ඔබ විසින් මවාපානු ලැබුවත් අරමුණට නොවන බවයි සත්‍යය. එසේම අද මාදරණ මේ උත්සාහය යම් දෙවියෙකුට හෝ කිසියම් බ්‍රහ්මයෙකුට හෝ පරාජය කළ නොහැකි බවයි සත්‍යය. කිසිවෙකුට එය කළ නොහැකි වුවත් මාය කළ යුතුයි. අවශ්‍යයෙන්ම කළ යුතුයි.
ගර්ජනාප සිදු කළත් නුඹ බිය නොවීමට හේතුව කුමක්ද? නුඹට බුද්ධත්වයේ හිමි වෙන බවට කෙබඳු සාක්ෂියද නුඹ සතුව පවතින්නේ? මේ මහ පොළොවයි මා සතු ඇති එකම සාක්ෂිය ලොව. අද මේ පෘථිවිය සාක්ෂි දේවිය ඔබට සිද්ධාර්ථ ගෞතම බුද්ධත්වයට පත්වන බවට. ආර්ය සත්‍යය, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධය ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය යන සිව්වැදෑරුම් පරම සත්‍යය පෙන්වා දෙමින් දෙව් මිනිසුන් සහිත ලෝක සත්වයාට මෙම ගෝර කටුක සංසාරයෙන් එතරවීම සඳහා වන ඒකායන නිර්වාණ මාර්ගය විවර කර දුන්සේක.